ඉතින් ඔයව සාදරයෙන් පිළිගන්නවා SL Tech Academy වෙතට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ V380 app එකට 4G dual lens camera, 4G triple lens camera වගේ කැමරා පහසුවෙන් කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි අපි ඉස්සෙල්ලම අපේ ෆෝන් එකට V380 app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මගේ තියෙන්නේ දැනට Android ෆෝන් එකක් නිසා මම මගේ Play Store එකට යනවා. ඔයාට Apple ෆෝන් එකක් තියෙනවා නම් App Store එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් app එක. මම මේ විදිහට Play Store එකට යනවා. ගිහලා මෙතන මගේ පල්ලෙහා තියෙනවා search bar එක. මම එතනින් ගිහිල්ලා V380 app එක search කරගන්නවා. V380 ඊට පස්සේ මේ විදිහට උඩින්ම එනවා V380 app එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා V380 කියලා තියෙනවා. මම ඒක උඩ එකපාරට ටච් කරනවා. ඊට පස්සේ මෙතන installing කියලා බලා ගන්න පුළුවන්. ඒක install කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට install වෙන්න ගත්තා. හරි මගේ මේ විදිහට app එක download වෙලා තියෙන්නේ. මම මෙතනින් app එක ඇතුළට යනවා. ඔයාට මෙතන බලා ගන්න පුළුවන් login register කියලා තියෙනවා. සමහරක් වෙලාවට ඔයාට පෙන්වන්න නැති වෙයි. මොකද මම screen record එකක් කරන නිසා පෙන්වුවොත් ගැටලුවක් නැහැ. මෙතන login register කියලා තියෙනවා. මෙතනින් ඔයා register කියන එකට යන්න. මම මේ විදිහට register කියන එකට යනවා. register කියන එකට ගියාට පස්සේ මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා please select country කියලා. මෙතන ඔයාගේ country එක දෙන්න. මම මෙතන ශ්‍රී ලංකා කියලා නැහැ. මෙතන තියෙන ආසියා කියලා. මේ ආසියා කියලා තියෙන එක දෙන්න. මම මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පහලෙන් කියලා තියෙනවා please enter the gmail කියලා. ඔයාගේ ෆෝන් එකේ gmail එක දෙන්න. මම මේ විදිහට මගේ gmail එක දෙනවා. මම මේ විදිහට gmail එක දීලා මෙතනින් next කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකට එනවා. ඔයාලට මෙතන කියලා තියෙනවා ඔයාගේ gmail එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතනින් දෙන්න කියලා. V380 කියලා මැසේජ් එකකින් කෝඩ් එක එන්නේ. මම මේ විදිහට මගේ කෝඩ් එක දෙනවා. ඔයා කෝඩ් එක දීලා මෙතනින් next කරන්න. ඊට පස්සේ මෙතනින් කියලා තියෙනවා ඔයාට පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕන කියලා. මෙතනදී එකම පාස්වර්ඩ් එක තැන් දෙකටම දෙන්න ඕන. මම මේ විදිහට මට පාස්වර්ඩ් එක දෙනවා. ඔයා ඉලක්කම මේ අකුරුම ගහන්න එපා. ඉලක්කමුත් ගහන්න. මම මේ විදිහට පාස්වර්ඩ් එක දෙනවා. පාස්වර්ඩ් එක දීලා මෙතනින් next කරන්න. confirm කරන්න. ඊට පස්සේ successful කියලා message එකක් ආවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටික වෙලා upload වෙනවා. හරි ඔයාලට මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ඔයාගේ අදාළ කැමරා එකට SIM එක දාලා කැමරා එක කරන්ට් එකට plug කරලා on වෙලා තප්පර 50ක් වගේ ගියාට පස්සේ ඔයා මේ app එකේ මෙන්න මෙතන උඩ තියෙනවා ධන ලකුණ. මේ ධන ලකුණ උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් add camera කියලා තියෙනවා. මම add camera කියන විදිහ එකට පාරට touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට video using the app කියලා එනවා. පළවෙනි එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට ෆෝන් එකේ back cam එක on වෙනවා. back cam එක on වුණාට පස්සේ මේ කියන්නේ ඔයාගේ කැමරා එකේ පැත්තේ තියෙන පොඩි QR code එකක්. අන්න ඒ QR code එක මේ කැමරා එකට scan කරන්න කියලා කියන්නේ. මම මේ විදිහට මගේ QR code එක scan කරනවා. QR code එක scan කරාට පස්සේ මෙන්න මේම තමයි වැටෙන්නේ. add device කියලා දෙන්න. ඊට පස්සේ තප්පර ගානක් ගන්නවා. ඊට පස්සේ මෙතනින් වාගේ කැමරා එකට කැමති එකක් දෙන්න පුළුවන්. මම මෙතනින් මුකුත් දෙන්නේ නැහැ. view device දෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට කියනවා වාගේ QR code එක අවශ්‍ය නම් save කරගන්න කියලා. මම මෙතනදී save කරන්න යන්නේ නැහැ. right ඊට පස්සේ ඔයාලට මෙතනින් මේ කියනවා මේක අපි පොඩ්ඩක් හඳුන්වා දෙනවා අපිට. මම මේ විදිහට මේක ටච් කරගෙන යනවා. හරි අපිට මෙන්න මේ විදිහට තමයි අපේ කැමරා එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතනදී ඊළඟට ඔප්ෂන් ටික කියන්නම් වැඩි වෙලාවක් ගන්නේ නැතුව. මෙතන ඔයාලට යටින් බලා ගන්න පුළුවන් PT set කියලා තියෙනවා. PT set කියලා තියෙන්නේ මේකෙදි වෙන්නේ
ඔයාට කැමරා එක කැමති පැත්තකට හරවලා බලන්න පුළුවන් මේ ඊතර හතරෙන්. ඊට පස්සේ ඔයාලට එතන මෙහා පැත්තේ ස්ක්‍රීන් ෂොට් කියලා තියෙනවා. එතනින් බලා ගන්න පුළුවන්. ඔයාට ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුළුවන් ලයිව් බලාගෙන ඉද්දී. එතකොට ඊළඟට තියෙනවා ස්පීක් කියලා. ස්පීක් කියන එකෙන් වෙන්නේ අපිට කැමරා එක ඉස්සරහා කවුරු හරි ඉන්නවා නම් කැමරා එක හරහා කතා කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ එතනින් එහා පැත්තට ගියපුවම රෙකෝඩින් කියලා තියෙනවා. අපිට රෙකෝඩින් කියන එකේදී අපිට ලයිව් රෙකෝඩ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහා පැත්තට ගියාට පස්සේ මෝ කියලා තියෙනවා. මෝ කියන එකට ගියාට පස්සේ ඔයාලට පළවෙනිම බලා ගන්න පුළුවන් එලාම් කියලා. කවුරුත් දන්නවා එතකොට එලාම් කියලා එකෙන් තියෙන්නේ එලාම් එකක් නිකුත් වෙන විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට ලයිට් කන්ට්‍රෝල් කියලා තියෙනවා. අපිට මෙතන ඇතුළට ගියාට පස්සේ ලයිට් කන්ට්‍රෝල් එක ඔටෝ දුන්නොත් කවුරු හරි කෙනෙක් එද්දින් ඔන්න විදිහට හදා ගන්න පුළුවන්. ඔන් දුන්නොත් ඔන්ම තමයි. ඔෆ් දුන්නොත් ඔෆ් තමයි. ඊට පස්සේ එතනින් බැක් වෙලා අපි ඊළඟට ගියාට පස්සේ ප්ලීස් ප්‍රස් PT set කියලා තියෙනවා. මෙතනදී අපිට image වල quality එක හදාගන්න ටික තමයි යට rule එනුවේ ඒකයි තියෙන්නේ. එතන එහා පැත්තේ motion track කියලා තියෙනවා. motion track කියන එකට ගියාට පස්සේ ඔයාට මේ ටික් එක on කරොත් කැමරා එක ඉස්සරහින් කවුරු හරි කෙනෙක් ගියොත් ඔටෝ කැරකෙන විදිහට හදාගන්න පුළුවන්. මම එතනදී ඒක back කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනදී display එක මෙතන touch කරාට පස්සේ යට වීඩියෝ එක මෙතන පොඩි ස්පීකර් එකක් වගේ එනවා. මේ ස්පීකර් එකෙන් වෙන්නේ කැමරා එක ඉස්සරහා කතා කරන දේවල් අපේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ එතනදී එහා පැත්තේ මේ තියෙනවා SD කියලා. SD කියන එකෙන් වෙන්නේ අපිට මේකේ quality එක වැඩි කරන්න පුළුවන්. මේක SD එක HD quality එකට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ එතන එහා පැත්තේ තියෙනවා කැමරා කොටු හතරක් වගේ. කොටු හතරෙන් කියන්නේ කැමරා හතරක් වගේ තියෙනවා නම් අපිට මේක කොටස් හතරකට බලා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතනදී ඔයාලට උඩට බලා ගන්න පුළුවන් මෙතන playback කියලා තියෙනවා. මේ playback කියන එකෙන් වෙන්නේ ඔයාට රෙකෝඩින් බලන්න පුළුවන්. මම මේ විදිහට playback කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයා මෙතන මේ එහා පැත්තේ තියෙනවා micro SD card කියලා. මම SD card කියන පැත්තට ටික් එක දාගන්නවා. හරි. මගේ මෙතන දැනට රෙකෝඩින් බලා ගන්න බෑ. මොකද මම කැමරා එකට chip එකක් දාලා නැති නිසා. ඔයා කැමරා එක හයි කරද්දිම chip එකක් දැම්ම නම් ඔයාට මෙතනදී ආපු ගමම රෙකෝඩින් ටික ඉස්සරහට බලා ගන්න පුළුවන් continue. මගේ මේ නැති නිසා තමයි මෙහෙම no recording file font කියලා වැටලා තියෙන්නේ. මම මෙතනින් back වෙනවා. ඉතින් මේ කැමරා එකේ මේ වගේ තමයි option ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. චූටි දෙයක් කරන්න තිබ්බේ. ඉතින් මේ ඇප් එකේ ඉස්සරහට එන අප්ඩේට් සහ අලුතෙන් එන ඔප්ෂන් වලට දැනගන්න අවශ්‍ය නම් අපිව subscribe කරලා පහත තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.